ආදරණීය ප්‍රේක්ෂක හැමදෙනාට. ඔබ හැමදෙනාම පිළිගන්නවා ડોક્ટર චමින්ද වීරසිරිවර්ධන YouTube නාලිකාව තුළ. ඉතින් අපි පෙර සඳහන් කළ පරිදි අපි නවතම වැඩසටහනක් පටන් ගත්තා ડોક્ટર චමින්ද වීරසිරිවර්ධන YouTube නාලිකාව තුළින් නමින් කවුන්සලින් සයිබර් ක්ලිනික්. ඉතින් අපේ වෛද්‍යතුමා ඔබව දැනුවත් කරා ඔබට තිබෙන ප්‍රශ්න ගැටලු ඒ හැම දෙයක්ම අපේ WhatsApp අංකයට එවන්නට කියලා. ඉතින් අද අපි සූදානම් වන්නේ අපේ පළමු වැඩසටහන කවුන්සලින් සයිබර් ක්ලිනික් පළමු වැඩසටහන ආරම්භ කිරීමට. ඒ සඳහා අපි ආරාධනා කර තිබෙනවා අපේ වෛද්‍යතුමාට. වෛද්‍යතුමනි අයබෝවන්. අපේ WhatsApp අංකයකට ගොඩාක් ගැටලු යොමු වුණා. ඒක හිතා ගන්න බැරි තරම් ගොඩාක් ප්‍රශ්න ගොඩක්. ඉතින් ඒ නිසා මම හිතුවා ඒකේ මේ දවස්වල ගොඩක්ම ගැටලු ඇති වෙන්නේ අපේ දෙමව්පියන්ට අපේ දරුවන් සම්බන්ධව. ඕලෙවලුත් ළඟ නිසා. ඔව්. ඒ නිසා මම හිතුවා ඒ ප්‍රශ්න සියල්ලම තෝරගෙන ඔබතුමාගේ අතින්ම ප්‍රශ්නයක් ගැටලුවක් තෝරගෙන ඒක ගැන අද අපි කතා කරමු කියලා. ඒ නිසා අපි බලමු ගැටලුවක් ඔබතුමා තෝරගන්න. මම හිතනවා මෙන්න මේ ගැටලුව අපි සාකච්ඡා කරමු. අද අපි මේ ගැටලුව අද සාකච්ඡා කරමු. මම වෛද්‍යතුමාට මේක කියවන්නම්. මේක අපිට එවලා තියෙන්නේ මව්තුමියක් විසින්. ડોක්ටර් මගේ පුතාට අවුරුදු 16යි. ඒ කියන්නේ මේ පාර මම හිතන්නේ O level වෙන්න ඇති. කවදාවත් මෙච්චර අමාරුයි මම එයාගෙන මෙහෙම කතා කරලා නැහැ. මගේ පුතා ගෙදර ආවම එයා එයාගේ කාමරයට ගිහින් දොර අගුළු දාගෙන ඉන්නවා. එළියට එන්නේ බොහෝම කල් ගියාට පස්සේ. මම හිතන්නේ බොහෝ විට ඔහු කාමරය ඇතුළෙම ඉන්නවා ඇති. යාළුවෝ එයාට එළියට යන්න කිව්වත්, ඇවිදින්න යන්න කියලා කිව්වත් එයා එළියට යන්නේ නැහැ. හැබැයි එයා ඉස්සර එහෙම නැහැ. යාළුවොත් එක්කම තමයි හිටියේ. ගෙදර අය සමගත් එයා වැඩි ආශ්‍රයක් නැහැ ඉස්සර වගේ. ගොඩක් දවස් වලට එයා රෑ 1-2 වෙනකන් ගේම්ස් ගහනවා. මම හිතන්නේ මේ කියන්නේ කම්පියුටර් ගේම්ස් ගැන වෙන්න ඇති. ඉස්කෝලේ යන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. දවල් 11-12 වෙනකන් නිදා ගන්නවා. පාඩම් කරන්නෙම නැති තරම්. කෑම කන්න ගාණක්ම නැහැ. මම කොච්චර රසට විවිධ කෑම බීම හදලා දුන්නත් කෑම කන්න උනන්දුවක් නම් නැහැ. දැන් ඇඟත් කෙට්ටු වෙලා. දැක්කම දුකත් හිතෙනවා. මට යාව වෙනස් කරගන්න ගොඩාක් උත්සාහ කරා. ආදරෙන් කිව්වා, තේරුම් කරා, ගහලත් බැලුවා. ඒත් මට හදාගන්න බැරි වුණා මගේ පුතාව. දැන් මට බලාපොරොත්තු නැති වෙලා. අනේ ડોක්ටර්. මට මගේ පුතාව හදාගන්න උපදෙස් දෙන්න. මම මේ වෙලාවේ මොනවද කරන්න ඕනි කියලා මට කියලා දෙන්න. ડોක්ටර්ට පින් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි ගැටලුව වෛද්‍යතුමනි. ඉතින් ඔව් නෑ මම හිතනවා දැන් මේක අපේ ශ්‍රී ලංකාවේ සහ මොකද වෙනත් රටවල් වල බොහෝම බහුලව තියෙන තත්ත්වය. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් අපිට පේන හැටියට ওই දරුවා O level විභාගෙට සූදානම් වෙන දරුවෙක්. මම හිතන්නේ මේ පෙබරවාරි වල තියෙනවා. ඔව් ඉතින් ඒ නිසා මට හිතෙන්නේ දැන් ඔය කතාව අහගෙන ඉන්නකොට දැන් අපිට උතන කාල සීමාවක් හඳුන්වලා දීලා නැහැ. කොච්චර කාලෙක ඉඳලා මේ ලක්ෂණ තිබුණාද කියන එක. නමුත් අපිට පේනවා විශේෂයෙන් මේ දරුවාගේ යම්කිසි විදිහක ජීවිතයේ බොහෝ ශේෂ්ඨවල කඩාවැටීමක් තියෙනවා. දැන් එතනේ මව්තුමිය සඳහන් කරනවා එයාගේ කාමරයට වෙලා ඉන්නවා, කතා බහ අඩු වෙලා තියෙනවා, දුකින් යන්නේ නැහැ. එතකොට අර එයාට සතුට එන දේවල් වල සතුට අඩු වෙච්ච ගතියක් තියෙනවා. වෙනදා සාමාන්‍යයෙන් ජොලිය විනෝදයෙන් කරපු දේවල් කරන්නේ නැති ගතියක් තියෙනවා නේද? ඊට අමතරව එයා තනියෙන් ඉන්න බලනවා. ඔතන කියනවා කෙට්ටු වෙලා තියෙනවා, කෑම කන එකත් අඩු වෙලා තියෙනවා, තරහ ගන්නවා, ඉස්කෝලේ යන්න කැමති නැහැ. මේ වගේ ලක්ෂණ ගොඩාක් මේ අම්මා අපිට සඳහන් කරලා තියෙනවා. ඉතින් මට දැනෙන විදිහට දැන් අපිට ඇත්තටම මේක පරීක්ෂා කරන්නම අවශ්‍යයි විශේෂයෙන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන කාරණාව බලන්න. මෙතන යම්කිසි විදිහක විෂාදීය තත්වයක් නැත්නම් අපි කියන ડિප්‍රෙෂන් වගේ තත්වයක් ඕක ඇතුලේ තියෙන්න පුළුවන්. අපිට මතු පිටින් බැලුවහම. හැබැයි වඩා හොඳ දේ තමයි මේ ළමයාව අපි පරීක්ෂා කරලා එයාට ඇත්තටම වෙලා තියෙන තත්ත්වය මොකද්ද කියන එක බලන්න අවශ්‍යයි.
ඒතර මට හිතෙනවා මේකේ පළවෙනි උපදේශ තමයි දැන් මේ වගේ අවස්ථාවක අපේ අම්මලා කරන්න ඕන ළඟම තියෙන මනෝවෛද්‍ය සායනය දැන් විශේෂයෙන්ම අපි අම්මා ඉන්න පළාතවත් අපිට දන්නවල නැහැ. හොඳම වෙලාව විදිහ තමයි දැන් ඉස්සෙල්ලාම අපි මේ වගේ වෙලාවක මේ දරුවොත් එක්ක අපි සෙල්ලම් කරන්නේ නැතුව මේ ප්‍රදේශයේ ඉන්න විශේෂඥ මනෝවෛද්‍ය සායනයට යොමු වෙන එක. පෞද්ගලිකව යනවා නම් ඒගොල්ලන්ට පුළුවන් විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙලා මූලික තක්සේරුවක් කරගන්නවා මේ ළමයාට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද ওই වගේ තත්ත්වවල අපිට තේරෙන දේ තමයි දැන් මේකේ විෂාදීය තත්ත්වය ගත්තාම විෂාදයේ එක එක අවස්ථා තියෙන්න පුළුවන්. එක එක ප්‍රමාණ වලින් විෂාදයේ තියෙන්න පුළුවන්. මොකද සමහර විෂාදීය මට්ටම් සරල කවුන්සලින් වලින් හරි ගියාට සමහර විෂාදීය මට්ටම එහෙම කවුන්සලින් වලින් එකපාරට හරියන්නේ නැහැ. එතකොට අපිට විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහිතව අපිට අවශ්‍යයි ඖෂධීය ප්‍රතිකාර. ඒතර ඖෂධීය ප්‍රතිකාරات එක්ක විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා උපදේශනය සහ මනෝ ප්‍රතිකාර දෙකම අවශ්‍ය වෙන්න පුළුවන් මේ දරුවට. ඉතින් මට හිතෙනවා මෙන්න මේ මූලික කාරණාව ගැන අම්මලා පොඩ්ඩක් හිතුවොත් ඒ අම්මට මට දෙන්න තියෙන පළවෙනි දේ තමයි මේ සායනයකට යොමු වෙන්න ඕන කියන දේ. ඊළඟ කාරණාව තමයි මේ જાතිය අම්මලා මේ જાතියේ දරුවෝ මේ රට පුරා ඇති. ඒතර ඒගොල්ලන්ට මට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ ඔහොම ගෙවල් ඇතුළට වෙලා කාමර වලට වෙලා කරුවලේ එහෙම ඉන්න එපා. ඔව් අනික ගේම් ගහනවා කියලාත් තියෙනවා රෑ 1 2 වෙනකම්. මොකද දැන් මෙහෙම දරුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ දරුවට යම් කිසි විදිහක මනෝ ගැටලුවක් තිබෙන්න පුළුවන්. අපි මේ ගැටලුවට ප්‍රතිකාර ගන්න නැතුව ඉදහසේ ඔහොම ඉඳලා මේ ළමයා හදිසියේ සුයිසයිඩ් කරුවා නැත්නම් සීඩී නසා ගත්තොත් මේ ළමයා කාට හරි හානි කරුවොත් නැත්නම් ඔහුට හානි කරගත්තොත් මම හිතනවා මේ අපරාධි මේ අපේ තරුණ ජීවිතේ. ඒ නිසා මම හිතනවා මේ රට පුරා ඉන්න දෙමව්පියන්ට ගුරුවරුන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ වගේ ලක්ෂණ තිබේ නම් ඔබ ළඟම තියෙන විශේෂඥ මනෝවෛද්‍ය සායනයට ගිහිල්ලා මේ මූලික තක්සේරුව කරගන්න. එහෙම තැනක් හොයාගන්න බැරි නම් ඔබේ ළඟම ඉන්න පුහුණුවලත් උපදේශකවරු ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හැමතැනම ඒ කෙනෙක්ගෙන් පොඩි උපදේශක් මූලික වශයෙන් ගන්න කියන කාරණාව. ඊළඟට දැන් මේ ડિප්‍රෙෂන් වගේ එකක් නැත්නම් මේ වගේ රෝගී තත්වයක් නැත්නම් මේ වගේ ගැටලුවක් දරුවෙකුට ඇති වෙන්නේ ඇයි කියන කාරණාව අපි සාකච්ඡා කරන එක වටිනවා මට හිතෙනවා මේ අපේ දෙමව්පියන්ට. දැන් ඕනෑම මානසික තත්වයක නැත්නම් රෝගයක ඒක ඇති වෙන්න බලපාන මූලික කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ජීව විද්‍යාත්මකව අපේ මොළයේ ඇතුලේ තියෙන වෙනස්කම්. දැන් උදාහරණයක් විදියට දැන් අපේ මොළයේ හැදිලා තියෙන ස්නායු සෛල එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ඒවට අපි කියන උපාගම කියලා. කියන්නේ එක ස්නායු සෛලයක් තව ස්නායු සෛලයකට සම්බන්ධ වෙන ස්ථානය අපි කියන උපාගමේ කියලා. එතකොට ඒ උපාගම බිලියන් ගාණක් එක්ක ස්නායු සෛල බිලියන් ගාණකින් හැදිච්ච නෙට්වර්ක් එකක් තමයි මේ මිනිස් මොළය කියන්නේ. එතකොට දැන් යම් කිසි විවිධ හේතු, ජානමය හේතු, ළමා කාලයේ සිද්ධ වෙච්ච යම් ව්‍යසනයන්, පීඩාවට ලක්වීම, ඊළඟට අපේ පෞරුෂයේ තියෙන යම් දුබලකම්, ඊළඟට මට පසු කාලීනව ඇති වෙච්ච මානසික පීඩනයන් මේ වගේ අපි කියන মালටි ෆැක්ටෝරියල් කියලා ප්‍රශ්න ගණනාවක් එකතු වෙලා මොළයට ඇතිවෙච්ච යම් කිසි තත්ත්වයන් නිසා රසායනික අසමතුලිතතාවයන් මොළය ඇතුළේ සිදු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු සෙරටොනින් කියලා රසායන ද්‍රව්‍යයක් තියෙනවා. ඒතර මේ සෙරටොනින් කියන රසායන ද්‍රව්‍ය හොයලා බලුවා අපිට තේරෙන දේ තමයි ඒක මතකයට සම්බන්ධයි. ඒක අපේ නිින්දත් එක්ක සම්බන්ධයි. ඒක අපේ ආවේග පාලනයත් එක්ක සම්බන්ධයි. ඒක අපේ චිත්ත වේග එක්ක සම්බන්ධයි. අපේ බොහෝ මානසික ක්‍රියාවන්ට සම්බන්ධ වෙන රසායනික ද්‍රව්‍යයක් තමයි සෙරොටොනින්. ඒ වගේම ඩෝපමින් අපේ සතුට හදන්න, ප්‍රබෝධය හදන්න, අපිව විනෝදයෙන් තියන්න, යොමු වෙන්න. ඉතින් මේ වගේ විශාල ස්නායු සම්ප්‍රේෂක නියුරෝට්‍රාන්ස්මිටර්ස් කියලා තියෙනවා. මේ වගේ නියුරෝට්‍රාන්ස්මිටර්ස් විශාල සංඛ්‍යාවක් මේ මිනිස් මොළයේ ඇතුලේ අර නෙට්වර්ක් එක ඇතුලේ හුවමාරු වෙවි පවතිනවා. ඒතර මෙන්න මේවේ ප්‍රමාණ අඩු වුණොත් දැන් අපි හිතමු සෙරොටොනින් කියන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වුණොත් ඔන්න යම් සායනික ලක්ෂණ එන්න පුළුවන්. නිින්දට බාධා වෙන්න පුළුවන්. නිින්ද පටන් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඊළඟට නිින්ද අතරමැද හැරෙන්න පුළුවන්. සමහර චූටි දේවල් වලට තරහ යන ගතිය එන්න පුළුවන්. නොරුස්සනා ගතිය එන්න පුළුවන්.
පොඩි දේවල් ලොකු කර කර හිතන ගති වෙන්න පුළුවන්. වෙනදා මට සතුට දැනෙච්ච දේවල් වලින් සතුට එන්නේ නැති ගතිය එන්න පුළුවන්. මට ජීවිතේ එපා වෙන්න පුළුවන්. කලකිරෙන්න පුළුවන්. රස්සාවට යන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මට පොඩි දේවල් එපා වෙලා ඉන්න පුළුවන්. සමහරට පරාඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විශාල සායනික ලක්ෂණ ඇති වෙන්න පුළුවන් මේ මොළේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීම නිසා. එතකොට දැන් අම්මලා අපි දන්නවා ගොඩක් වෙලාවට දැන් මානසික තත්වයකට ඖෂධ ගන්නවා කිව්ව ගමන් අපේ සමාජයේ කට්ටිය ගොඩක් බය වෙනවා. බය වෙනවා. පිස්සුවට බෙහෙත් ගන්නවා කියලා. නමුත් ඒක එහෙම හිතන්න එපා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු තයිරොක්සින් අඩු වුණොත් දැන් අපිට අපේ ඇඟේ යම්කිසි තයිරොක්සින් ප්‍රමාණයක් අවශ්‍යයි මගේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයට. දැන් තයිරොක්සින් යම් ප්‍රමාණයක් අඩු වුණොත් අපිට නිින්ද යනවා. ශාරීරික වෙනස්කම් වෙනවා. පුදුම කම්මැලිකමක් එනවා. මට මේ සීතල දරා ගන්න බැරි වෙනවා. ඒ වගේ මහා අමුතු ලක්ෂණ එනවා. දැන් අපි දන්නවා ඉන්සියුලින් අඩු වුණොත් සීනි වැඩි වෙනවා. මුත්‍රා යන ප්‍රමාණය වැඩි වෙනවා. අතපය රිදෙනවා. ඔළුව කකියනවා. මෙන්න මේ වගේ අපේ රසායනික ද්‍රව්‍ය තියෙන්න ඕන ප්‍රමිතියට වඩා අඩු වුණොත් සායනික ලක්ෂණ එනවා. මොළයේ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වුණොත් හරි වැඩි වුණොත් හරි තියෙන්න ඕන ප්‍රමාණයට වඩා විශාල සායනික ලක්ෂණ එනවා. හැබැයි දැන් මොළයේ ඇති වෙන රසායනික වෙනස්කම් නිසා අපේ සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ චර්යාවේ වෙනස්කම්, හැඟෙන දැනෙන විදිහේ වෙනස්කම්, සිතුවිලි වල වෙනස්කම්, හිතන පතන විදිහේ වෙනස්කම්, අපේ බුද්ධිමය ක්‍රියාවල වෙනස්කම් තමයි තියෙන්නේ. ඒතර අපේ මිනිස්සු යම්කිසි බයක් දක්වනවා අර මානසික වෙනස්කම් සිදු වුණාම ඖෂධීය ප්‍රතිකාරයක් ගන්න. හැබැයි කිසිම කෙනෙක් මැලි වෙන්නේ නැහැ තයිරොක්සින් ටිකක් බොන්න. ඉන්සියුලින් ගහ ගන්න මැලි වෙන්නේ නැහැ. දැන් ඉන්සියුලින් ගහනවට වඩා හරීම සරල එකක් තමයි ડિප්‍රෙෂන් හොද කරගන්න එක. මොකද අරක දැන් සමහරට ඉන්සියුලින් අපිට විද ගන්න ඕන. නමුත් සරල ඖෂධයකින් විශාල ප්‍රමාණයක වෙනස්කම් කරගන්න පුළුවන්. ඒ නිසා මට මේ අපේ අම්මලා තාත්තලාට මේ ගුරුවරුන්ට දෙන්න තියෙන පළවෙනි දේ තමයි යම්කිසි විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් ඖෂධයක් නිර්දේශ කරනවා නම් ඒක කරන්නේ විශාල විද්‍යාත්මක සාක්ෂි සහිතව. ඒ නිසා ඒවන් නිසි පිළිවෙලට ගන්න එකෙන් ඔබේ දරුවගේ විශාල වෙනස්කම් දකින්න පුළුවන්. ඒ නිසා අදාළ ප්‍රමිතිගත වෛද්‍යවරයෙක්ගෙන් ඒ නිර්දේශ ගන්නම අවශ්‍යයි විෂාදයේ යම් මට්ටමක් තිබේ නම්. දෙවෙනි කාරණාව තමයි දැන් ওই විෂාදයේ වගේ රෝගවලදී දැන් අපිට පීඩනයන් එනවනේ. ඒ පීඩනයන් තියෙනකොට විෂාදයේ වගේ මානසික තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. දැන් අනික මේ අම්මා කියනවා ගහලත් බැලුවා. ඔව්. අනික කරලා බැලුවා කියලා. ඔව් දැන් මේ වගේ දරුවෙක්ගේ විවිධ හැසිරීම් තියෙනවනේ. දැන් උන්ට කාමරය ඇතුළට වෙලා ඉන්නවා. ගේම් ගහනවා. එතකොට ගෙවල් වල තාත්තලා අම්මලා කරන්නේ ගහනවා, බනිනවා, ඊළඟට ෆෝන් ගලවනවා, ඉන්ටර්නෙට් කපනවා, වයර් ගලවනවා, දොරවල් ගලවනවා. ඔය ගෙවල් වල මහා එක එක තාලේ වැඩ කරනවා. මොකද අම්මලා බලන්නේ මේ ළමයට යහපතක් කරන්න. අතු මේ අම්මලා හිතාමතා මේ හිරියර කරනවා නෙවෙයි. අම්මලාට තාත්තලාට විකල්පයක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ දරුවව කොහොම හරි බේරගෙන හොඳ සාධාරණයක් ළමයට කරන්න. හැබැයි ඒගොල්ලන්ට දැන් මේක තේරෙන්නේ නැහැ. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? මොන වගේ ක්‍රියාමාර්ග ගන්නවද කියලා තේරෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ දැන් මේ වගේ වෙලාවක ළමයාට හිංසා කිරීමෙන් උන්ට ගහලා බැනලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මොකද එයාගේ මොළයේ ඇතුලේ රසායනික ප්‍රජානන සහ චර්යාත්මක වෙනස්කම් සිද්ධ වෙලා තමයි ඔය කියන සායනික තත්ත්වය අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ දැන් අපි කලබල වෙන්නේ නැතුව අපි කරන්න ඕනේ ඊළඟ වැඩේ තමයි දැන් විශේෂඥ මනෝවෛද්‍යවරයා අදාළ ඖෂධ ප්‍රතිකාර නිර්දේශ කරාට පස්සේ අපිට පුළුවන් ඔන්න උපදේශනයට යොමු වෙන්න. එතනදී හොඳ පුහුණුවලත් උපදේශකවරයෙකුට පුළුවන් එයාට ප්‍රජානන චර්යා ප්‍රතිකාර ආරම්භ කරන්න. දැන් ප්‍රජානන චර්යා ප්‍රතිකාර තමයි මෙතන මට හිතෙන්නේ හොඳම එක. මොකද මේ ප්‍රජානන චර්යා ප්‍රතිකාර වලින් අපිට පුළුවන් එයා හිතන පතන විදිහ, එයාගේ හැඟීම්, එයාගේ සිතුවිලි වෙනස් කරන්න. දැන් හිතන්නකෝ දැන් අපි මේ ඉන්න තැනට ණයෙක් ආවොත් අපිට බය එනවා. ඒ බය එන්නේ ඒ ණයා ගැන අපිට හිතෙන විදිහනේ. දැන් අපේ ඔළුවේ ඇතුළේ තියෙනවා ණයා බය, ණයා විසයි, ඌ කෑවොත් මැරෙනවා, මාරාන්තික විසයි, උග්‍ර විසයි. ඊළඟට ණයි කෑවොත් බෙහෙත් නැහැ නේ. අන්න ඒ වගේ විශ්වාස තියෙනවා.
එතකොට මේ විශ්වාස වලින් තමයි බය හදන්නේ. ඒතර අපි හිතන්නකො දැන් ළමෙක් ගාව විශ්වාසයක් තියෙනවා මං ඒ නමයක් ගත්තේ නැත්තම් වැඩක් නැහැ. අපේ පුංචි අම්මගේ පුතාටත් ඒ නමයයි බාප්පගේ පුතාටත් ඒ නමයයි. මං පාරේ බැහැලා යන්නේ කොහොමද ඒ නමයක් ගත්තේ නැත්තම්. ඒතර මෙන්න මේ ඒ නමයක්ම ඉන්න ඕන. ඒක ආවේ නැත්තම් වැඩක් නැහැ. ඕකම දෙමව්පියන්ටත් තියෙනවා. දෙමව්පියන්ටත් ඒක තියෙනවා. ඒ නමේම තියෙනවා. ඉස්කෝලවලත් මේ ලෙඩේ තියෙනවා. අර අපි කියන්නේ ඔකට ඒ ළමේ පිස්සුව කියලා. ඒතර ඔන්න ඒ නමයක් ගත්තේ නැත්තම් වැඩක් නැහැ. මේ දවස්වල තියෙන එක ප්‍රශ්නයක්. ඒතර ළමයින්ට සැකයක් ආවොත් එහෙම දැන් හිතන්න ඕන ළමයෙකුට සැකයක් එනවා. දැන් මට ඒ නමයක් ගන්න බැරි වුණා. මම මූණ දෙන්නේ කොහොමද? මම පාරේ බැහැලා යන්නේ කොහොමද? මම මගුල් ගේක යන්නේ කොහොමද? මිනිස්සු මට මොනවා කියයිද? අන්න ඒ වගේ යම් මානසික තත්ත්වයක්. දැන් හිතන්නකො දැන් විභාගය ගැන මම දකින විදිහ. O level fail වුණොත් මක් වේද? ප්‍රතිඵල අඩු වුණොත් මක් වේද? මං කවදාවත් කැමති නෑ ඒ නමයක් නැතුව O level pass වෙන්න. මට ඒ නමය අත්‍යවශ්‍යයි. මේක තියෙන්න ඕන. මෙන්න මේ වගේ අපේ තියෙන විවිධාකාර මනෝභාවයන්. ඊළඟට පෞරුෂවල තියෙන සමහර ලක්ෂණ දැන් උදාහරණයකට අපිට මනෝප්‍රතිකාරවලිය හම්බ වෙනවා. ඔයගේ විෂාද තත්වයන් හරියට තියෙනවා මේ obsessive perfectionism කියලා අපි වෙනම දවසක ඒක කතා කරන්නත් ඕන. obsessive perfectionism කියලා තියෙන මනෝභාවයක්, මනෝ තත්වයක්. ඔය ගොඩාක් දක්ෂ ළමයි, ගොඩාක් බුද්ධිමත් ළමයින්ගේ තියෙන මනෝභාවයක් තමයි ඔන්නෝක. ඒගොල්ලෝ හිතන්නේ හැම වෙලේම ඒගොල්ලන්ගේ සිතුවිලි තියෙන්නේ හැඟීම් ඇති වෙන්නේ 100% සාර්ථක වෙන්න ඕන. දැන් හිතන්නකෝ ලකුණු 100 ඕන. අපි නම 80ක් ආව කියලා. ඉවරයි. මදි ඒක. මදි. ඒක ගැන එයා සැටිස් නැහැ. එයා හැම වෙලේම අර නාපු 20 ගැනමයි හිතන්නේ. ඊළඟට අපි හිතන්නකෝ එයා පන්තියේ පළවෙනි ආවෙවි ඉඳලා එකපාරට තුන්වෙනිය වුණා කියලා. ජීවිතේ කඩා වැටිලා කන්නේ නැතුව මහ විශාල විනාශයක් කරගන්න ඉඩ තියෙනවා. ඒක දරා ගන්න බැරි. දරා ගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ චරිත ලක්ෂණ වලට අපි කියන obsessive perfectionism. ඒතර ඒ වගේ විශාල අමුතුතාලේ පෞරුෂ ලක්ෂණ මේ පෞරුෂය තුල ගොඩනැගිලා තියෙන්න පුළුවන් දරුවක්. ඒතර අන්නේ පෞරුෂ ලක්ෂණ නිසා විෂාදය ඔන්න වැඩි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම එයාගේ චර්යාත්මක ලක්ෂණ. දැන් අපි හිතමු ඔය ගොඩාක් ළමයින්ගේ අපි දකින දේ තමයි පාඩම් කරන වැඩේ පිළිවෙලට කරන්නේ. අන්තිම මොහොතේ වැඩ ටික කුඩ කරනවා. පුළුවන් තරම් පන්ති ගිහිල්ලා යනවා. ඊළඟට බලන්න සමහර ළමයි රෑ 12 1 වෙනකන් ගේම් ගහනවා. අදාළ වැඩේ කරන්නේ. නිවාඩු තියෙන හැම වෙලෙම වෙන වැඩ කර ඉන්නවා. අන්තිම මොහොතේ විභාගයට මාස දෙකක් තුනක් තියලා පාඩම් කරන්න හදනවා. සමහර අය එතකොට දැන් ගොඩක් අයට සමහර ඒවා මතක නැහැ. පාඩම් තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ මහා විශාල ආතතියක් ළමයි විසින්ම හදාගන්න ඔවුන්ගේ තියෙන චර්යාවේ වැරදි නිසා. දැන් අපි දකිනවා සමහර ළමයින්ගේ මේ පොතක් අරන් බලනවා ඒකේ නෝට් ලියලා නැහැ. කෙටිසටහනක් හදාගන්න දන්නේ නැහැ. ඊළඟට කන්නේ නැහැ හරියට. කාමරේ පිළිවෙලක් නැහැ. කුණු ගොඩවල් වල නිදියන්නේ. සමහර ළමයි රෑ 12 1 වෙනකන් මේ ගේම් ගහලා වීඩියෝ බලලා දවල් 12 1 වෙනකන් නිදිනවා. මෙන්න මේ වගේ චර්යාවේ තියෙන යම් විකෘතිතාවයන් නිසා මේ ડિප්‍රෙෂන් තත්ත්ව තව වැඩි වෙනවා. ඒ නිසා හැම වෙලේම අපි ડિප්‍රෙෂන් එකේදී ජීවිද්‍යාත්මක අවුලක් තියෙනවා. ප්‍රජානනීය ඒ කියන්නේ හිතන පතන විදිහේ විශ්වාස පද්ධතියෙම අවුලක් තියෙනවා. චර්යාවල විශාල අවුලක් තියෙනවා. මේ තුනම එකතු වෙලා තමයි ওই විෂාදයේ කියන තත්ත්වය තිබෙන්නේ. ඉතින් ඒ නිසා විෂාදයෙන් සුවපත් වෙන්න. මේ වගේ එකකදී අපි මේ වගේ රෝගයකින් අපි නිදහස් වෙන්න නම් ඖෂධීය ප්‍රතිකාර සහ ප්‍රජානන චර්යා ප්‍රතිකාර පිළිබඳ යම් සැලැස්මකට යා යුතුයි. එහෙම නැතුව මට හිතෙනවා ගොඩක් වෙලාවට මේවා සුව කරගන්න අමාරුයි. ඒ නිසා ඉතින් අපි අම්මලට දෙන්න ඕන පණිවිඩය තමයි ඔබ කිසිම වෙලාවක මේ ගැන තැකිලෙන්න එපා, මේ ගැන පසුතැවෙන්න එපා. පුළුවන් ඉක්මනින් දැන් අපි දන්න ඕල් වලට තව මාසය දෙකයි තියෙන්නේ, මාසයක් විතර තියෙන්නේ. පුළුවන් ඉක්මනින් මේ වගේ දරුවෝ ඉන්නවා නම් ඉස්සෙල්ලාම ප්‍රදේශයේ ඉන්න විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් ලව්වා තක්සේරුවක් කරගන්න. ඔව් මම හිතනවා ගොඩක් ලොකු සහ වැදගත්ම පණිවිඩයක් අපේ දෙමාපියන්ට ලබා දුන්න වෛද්‍යතුමා. හේතුව මම මේ ඔක්කොම ප්‍රශ්න ගැටලු කියවද්දී තේරුණා මෙච්චර ලොකු ප්‍රමාණයකට දෙමාපියන් මේ ප්‍රශ්නේ වගේ ලොකු ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා වෛද්‍යතුමා දුන්න උපදෙස් අනුව ඔබගේ දරුවා ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න,
ඔවුන්ට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලබා දීමට කැප වෙන්න මම හිතනවා දැන් මේ කතාව තුළින් ළමයිට විතරක් නෙමෙයි අපි විෂාදය ගැන කතා කරා. එතකොට වැඩිහිටියන්ලත් ඒක තියෙන්න පුළුවන්. එතකොට ලොකු දැනුම් සම්භාරයක් ඔබතුමා සමාජයට බෙදා දෙනවා. ඒ නිසාම තමයි අපි සමාජ සත්කාරයක් විදිහට කවුන්සලින් සයිබර් ක්ලිනික් වැඩසටහන පටන් ගත්තේ. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ සමාජ සත්කාරයක් ඔබතුමාගේ YouTube channel එක තුලින් සමාජයට දායාද කරනවට. එසේනම් අපි උත්සාහ කරනවා අපිට ලැබෙන ඔබතුමාට ඉඩකඩ ලැබෙන හැම වෙලාවෙම ඔබගේ ප්‍රශ්න සහ ගැටලු වලට පිළිතුරු සපයන්න උපදෙස් ලබා දෙන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමාට. සුබ දවසක් සියලුම දෙනාට.